අවුල් ගින් තියෙන දැන්. රටට නිකන් ලුණු ලාගෙන වමන යනවා වගේ. අපි මෙතන මේ කොත්තු මේක හදනවා. අපිට වතුර තියන්නේ දැරිනකම් මෙච්චර. දැරිනකම් ඉන්නත් ඕනේ. බහින්නත් ඕනේ. උදේට කන්නත් ඕනේ. ඔක්කොම තියන්නේ වතුර එච්චරයි. බලමු සොය වෙන්න පුළුවන්ද කියලා. අපේම ගෙදරින් හදලා දුන්න චිකන් එකක් තිබ්බා. මම ඒ ටික එයා බෙදලා හදලා දුන්නා. ඒකින්ද පොඩ්ඩක් ගොඩ යනවා. නැත්තම් නූල්ස් එක නිකන් තමයි කන්නේ. අම්මේ ආදරේ ආතරස් සෝලාක දෙයියනේ වහින්නකෝ. අයියේ වහින්න කියලා. මිට අන්නාරි. දැන් මේ කන්න හදන්නේ. කාලා වතුර නෑ. වතුර නෑ බොන්න. මට ලැගින්න බෑ. මේකයි නිදාගෙන ගන්න. අපි හදන්නේ උදේට කකා ඉන්නද කෙලින්ම බහින්න උදේ 6:45 වෙනකොට බල්ලා දෙන්න ඉන්න තමයි බයක් නැතුව ඉන්නේ. මෙතන සතෙක් ආ තුන් දෙන්න බොරන අපි ගෙනාවු කෑම වගේක් තිබ්බා බල්ලා දෙන්නට දුන්නා. උන්ට අපිට වතුර තියෙන මෙච්චර මොකද ගන්නේ බල්ලා දෙන්න තිබයිනේ. ඔක්කොම දෙනවා හින්දා කන්න බෑ. උන හින්දා දැන් මගේ අනිත් කකුලේ ඇවිල්ලා තින්නේ කුද්දඩිය. මුල් දෙක ඔල්ලන්න බෑ. සුපිරි. ඒවා හින්ද වැස්සොත් එහෙම තියෙන කුණුවරු ටිකක් අලුත් ඒ ටික ගත්තා. දිගෑරිය වතුර පිරෙනකන් ගියා. කොණ්ඩ තමයි තියෙන්නේ. ඒවට වහින්න නෑ මට 100,000 වරනේ. වහින්නේ. වතුර බෝතලෙක මට දාගෙන ඉන්න දෙක. ගඳක් එන. මට පඩයක්. අම්මෝ පඩ නෙමෙයි මයි කකුල. පිරිටන් පෙසි දෙකක් තවන්නේ එකක්ද? එකයි නේ සාමාන්‍යයෙන් බොන්නේ. උඹට ඕනනම් දෙකක් බිය. දෙකක් බිව්වොත් එහෙම නින්දයි පොඩ්ඩ. දන්නේ නැහැ මන්න. උදේට අමාරුයි. දන්නේ. පිරිටන් එකක් බොනවා. දැන් දෙකක් කැඩුවානේ. උලන්නේ. එකක් මට දියා. අන්තිම වතුර ටික නිකම් බියා මාත් නිකම් බිව්වේ. චුට්ටු චුට්ටු මොකද දැන් කෑවනේ වතුර බිව්වේ. ආයෙනම් බියා මව ගුරක් ගැහුවා. වතුර උඩ බිව්වද මන්නේ නෑ. ඉටි උදේනකන් තියාගමු කොහමයි. ෆිසිකලි හොඳටම ඩවුන් වෙලා ඉන්නේ. ඒකට හේතුව වතුර නෙමෙයි.
වතුර නැතුව මට එළිය යනකම් හරි ඉන්න පුළුවන්. තුවාල ජෝටි අම්මෝ කකුල මෙහෙම නමන්න බෑ. මේ චූටි තුවාල ගොඩක් තියෙනවා. දන්න විස වීජයක් ගිහිල්ලාද කියලා. ඒ වුණාට මම හොඳටම ඩවුන් වෙලා ඉන්නේ දැන්. වෙන කිසි වතුර ආබාධයක් නැහැ. ඒ වුණාට වතුර නැති ප්‍රශ්නේ තියෙනවා. හෙලෝ අම්මේ. නිදා ගන්න හදන්නේ. හෙලෝ. රැට කෑවත්? ඔව් රැට කෑවා. බය නැතිනේ සතුටු හරපා නැද්ද? නෑ බය නෑ අපේ ආරක්ෂාවට බල්ලෝ දෙන්නෙකුත් ඉන්නවා. බය නෙවෙයි වතුර එහෙම තියෙන ඕන තරම්. වතුර එහෙම තියෙන ඕන තරම්. වතුර එහෙම තියෙන ඕන තරම් බය වෙන්න දෙයක් නෑ. වහින්නේ නැද්ද? වහින්නෙත් නෑ. පරිදි දානවා හිතන්න. මුසාර. අයිබෝන් ගුඩ් මෝනින්. අපිට පිටිපස්සෙන් පේන කේල්වත් දොළුව. හරිද? අපි සෑහෙන දවසක් try කරා මේ view එක බලාගන්න. ගියපු හයික් පා හයකම view එක බලන්න අපි කාපු නැති කට්ටන්න. අපි ඊඳන් අර වතුර චුට්ටෙන් තමයි හිටි. දැන් බහිනකම්ම තියෙන්නේත් ඒ වතුර ටික විතරයි. සාමාන්‍යයෙන් මිලි ලීටර් 100ක් විතර ඒසියෙන් බහින්න ඕන පල්ලෙහාට. අපි කේල් බත්තුර නගිනවා කියලා හිතන් හිටියේ. ඒකට මේ කකුල අමාරු වෙනද කේල් බත්තුර නගින එක ලේසි වැඩක් නෙවෙයි. බය නෑ. ඒ වුණාට කේල් බත්තුර නගිනවා කියන්නේ දැන් අමාරු වැඩක්. ඔයාලා පේනවනේ අපි මෙතනින් බැහැලා ඔය පේන කන්ද තියෙන ඒකෙන් නැගලා ඒකෙන් බැහැලා ඊට පස්සේ අර පේන කන්ද දෙවෙනියට මේ මැද්ද පේන කන්ද නැගලා එතනින් තමයි බහින්න පටන් ගන්නවා. බහින යනවා. පිට උතන සුපිරියටම ක්ලීන් කරා. දැන් අපි යන්න හදන්නේ පල්ලෙහාට. බලමු මේ වතුර චුට්ටෙන් සර්වයිව් වෙන්නේ කොහොමද කියලා පල්ලෙහාට යනවා. අර පේන අපි හිටපු කන්ද බැස්සා. අර තියෙන්නේ අපි හිටපු කන්ද. ඒක බෑගෙන දෙවෙනි එක මුදුනට ආව කොහොම හරි.
අපි තම වතුර තිබ්බ ටිකෙන් බින්දුවක් කම්බි වෙලා වතුර ටික හැමෝම දිනනවා. විතන් ඉන්නේ අමාරුම වෙලා මැරෙන්න ඔන්න මෙන්න දීලා වතුර ටික බොන්න. නැත්තම් දැන් වෙන්නේ අපිට තව එක කන්දක් බහැලා එකක් නගින්න තියෙනවා. ඔයාලා එනකොට අනිවාර්යෙන් කෙහෙල්පත් දොරේ ආවොත් එහෙම වතුර අරන් එන්න. එනවා. මේ ලස්සන දැක්කාම ඔක්කොම අමාරු ඔක්කොම අමතක වෙනවා. අර පැත්තේ යහන් ගල පේනවා. ඒක නම් මොකක්ද දන්නේ නැහැ මම. මොන්නම් දන්නේ නැහැ බං හැම එකම. ඔහේ යනවා. අර ගදල Amor, tajut. Aduh. ආයෙ නගින්න නැහැ කියලා මතක් වෙනකොට සතුට කියලා නිම කරන්න බෑ. වතුර 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 මේ තියෙන සුට්ට බොමුද? බෑග් එකේ තියෙන ටික ගන්නකො. මෙතන අපිට තියෙන අන්තිම වතුර ටිකත් අපි දැන් බොන්න හදන්නේ. අම්මෝ කැලේට ආවා. ඒ කියන්නේ අපිට වතුර හම්බෙන්න ඉතාමත් ආසන්නයි. මේ වතුර හම්බුණා. ඒකේ වතුර නෑ බා. අනේ නෝ. පිනවා. ඊ වතුරේ. බෝතලේ ගනි කක්කෝ. අම්මෝ. බෝතලේ ගනි. ගනි. අම්මෝ. වතුර හම්බුණා. අම්මෝ. වතුර හම්බුණා. අම්මෝ කොහොමද ඔය අස්සෙන් දැක්කේ? සද්ද ඇහුණාද? වතුර. අම්මෝ. වතුර හම්බුණා. Guys, ini na, awal bulan water. Terbang. Ya. Depan water badi bodi bodi.